මේ එන්ජින් එකේ අපි කතා කරා මේ වෙද්දි ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක ගැන, ඒ වගේම එක්සෝස් මැනිෆෝල්ඩ් එක ගැන, ඒ වගේම ටයිමිංග් ගියර්ස්, කැම්ෂාෆ්ට්ස්, ටයිමිංග් බෙල්ට්, ක්‍රෑන්ක් පුලි, ටෙන්ෂනර්ස්, මේවා ඇත්තටම එක්ස්ටර්නල් කම්පෝනන්ට්ස් වලට වඩා මේ ටික යම් තාක් දුරකට එන්ජින් එකේ ඉන්ටර්නල් කම්පෝනන්ට්ස් කියලාත් කියන්න පුළුවන්. මොකද මේක ඇත්තටම කව වෙලා තියෙන්නේ ටයිමිං කවරයකින්. හැබැයි තව තියෙනවා මේ එන්ජින් එකේ එක්ස්ටර්නල් කම්පෝනන්ට්ස් කිහිපයක් ඉතාමත් වැදගත්. මම හිතුවා ඒක ක්ලෝස් අප් view එකකින් පෙන්නනවා කියලා. මේ තියෙන්නේ ඔයාගේ එන්ජින් එකේ ඉන්ජෙක්ටර්ස්. ෆියුල් ඉන්ජෙක්ටර්ස් කියලා කියන්නේ මෙන්න මේ රතු පාටින් පේන ඒවලට. මේ ෆියුල් ඉන්ජෙක්ටර්ස් වලින් තමයි එන්ජින් එකට අවශ්‍ය කරන පෙට්‍රල් ස්ප්‍රේ කරලා දෙන්නේ. ඉතින් දැන් මෙතන ඔයාලට පේනවා ඇති throttle valve එක කියලා අපි මේකට කියනවා. මේක ඕපන් ක්ලෝස් වෙන විදිහට තමයි තියෙන්නේ. එන්ජින් එකට අවශ්‍ය කරන එයාර් එක ඇතුළට එන්න සහ ඇක්සලරේටර් එක පෙඩල් එක පුෂ් කරද්දී මේ වැල් එක ඇරෙනවා. මේ throttle valve එක ඇරෙන වැහෙන අනුව තමයි එන්ජින් එකට අවශ්‍ය කරන හුලං ප්‍රමාණය කන්ට්‍රෝල් වෙලා ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකෙන් අවශ්‍ය හුලං ටික මේ එන්ජින් එකට සප්ලයි කරන්නේ. ඉතින් ඒත් එක්කම එන්ජින් එකට හුලං ටික ඇතුළට යද්දිම මේ ඉන්ජෙක්ටර්ස් වලින් යම් කිසි ෆුවල් ප්‍රමාණයක් ස්ප්‍රේ කරනවා. එතකොට එයා එකයි ෆියුල් එකයි දෙකම මික්ස් වෙලා එන්ජින් එක ඇතුළට යනවා.